කෙනෙක්ගේ හිත දිනා ගන්න හොඳම විදිය තමයි ඒ කෙනාව hina ගස්සන එක. අද අපි කතා කරන්නේ ලෝක ප්‍රකට පුද්ගලයෙක් ගැන. ඒ පුද්ගලයා අනිත් මිනිස්සුන්ව හිනස්සලම ඒ මිනිස්සුන්ව තමන්ගේ රසික රසිකාවියන් බවට පත් කරගත්තා. මේක මේ අවුරුද්දකට දෙකකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. අවුරුදු 25කටත් එහා ඉඳන්ම තමයි මේ පුද්ගලයා ටීවී එකේ රජ කරන්න පටන් ගත්තේ. ලෝකයේ බිහි වුණු විශිෂ්ටතම රංගන ශිල්පියෙක් වන මිස්ටර් බීන් ගැනයි අද කතාව. මිස්ටර් බීන් මුළු ලෝකයටම ආදර්ශයක් දුන්නා. කොමඩි කරන්න හැමෝම ඉස්සරහා රසවත් කතා විතරක් කියන්න ඕනේ නැහැ. ඇත්ත විකට නිරූපණ ශිල්පියෙක් කියන්නේ කිසිම දෙයක් කියන්නේ නැතුව අනිත් අයව හිනස්සන එක කියලා. ඔහු අපි හැමෝටම කියලා දුන්නා. මිස්ටර් බීන් ඒ කියන්නේ රෝවන් ඇට්කින්සන්ව කිසිම කෙනෙක් නොදන්නව වෙන්න බෑ. නමුත් ඔබ මේ කාරණාව නොදන්නව වෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් මිස්ටර් බීන් කියන්නේ මෝඩයෙක් කියලා. තෙරේ ඉදිරියේ ඔහු මෝඩයෙක් වගේ රඟපෑවට සැබෑ ජීවිතේ පොඩ්ඩක්වත් එහෙම නැහැ. ඔහු ඒකේ අනිත් පැත්ත කියලා කියන්න පුළුවන්. ඔහු නිව්කාසල් යුනිවර්සිටි එකෙන් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර් උපාධියක් ලබා ගත්ත කෙනෙක්. ඔබට මෙන්න මේ කාරණාව මතක ඇති. මිස්ටර් බීන් රඟපානකොට එක වචනයක්වත් කවදාවත් පැහැදිලිව කියලා නැහැ. සහ ඔබට පැහැදිලිව ඇහිලත් නැහැ. ඒකට හේතුව තමයි එයාට තියෙන ස්පීකින් ඩිසෝඩර් කියන කතන ආබාධය. මේ වගේ රෝගයක් තියාගෙන හොඳ යුනිවර්සිටි එකකින් ඉංජිනියරින් ඩිග්‍රී එකකුත් අරගෙන ඇයි එතකොට ඔහු විකට රංගන ශිල්පියෙක් වුණේ? ඒ වගේම ඔහුට ඔහුගේ ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නය ස්පීකින් ඩිසෝඩර් කියන එක. ඔහුගේ ජීවිතයේ ලොකුම අවස්ථාවක් කරගත්තේ කොහොමද කියන එක ඔබටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. රෝවන් ඇට්කින්සන් අපි කවුරුත් මිස්ටර් බීන් ලෙස හඳුන්වන්නේ. 1955 ජනවාරි 6 වෙනිදා එංගලන්තයේ කොන්සෙට් කියන නගරයේ දුප්පත් ගොවි පවුලක තමයි ඉපදිලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳන්ම මිස්ටර් බීන් hina වෙලා සෙල්ලමින් කාලය ගත කළ කෙනෙක්. ඒ වගේම පොඩි කාලේ ඉඳන්ම එක එක විදියට තමන්ගේ මූණ හදහද තමන්ගේ යහළුවන්ව සහ අනිත් පුද්ගලයන්ව හිනස්සන්න ගොඩක් කැමැත්ත දක්වලා තියෙනවා. ඒ වගේම මිස්ටර් බීන් ඉගෙන ගන්නත් ගොඩක් දක්ෂ ශිෂ්‍යයෙක්. ඒ නිසාම ඔහු නිව්කාසල් යුනිවර්සිටි එකේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර් උපාධිය සම්පූර්ණ කරනු ලැබුවා. ඉන් පස්සේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ප්‍රින්ස් කොලෙජ් එකේ ඔහු මාස්ටර් ඩිග්‍රී එකකුත් සම්පූර්ණ කරනවා. කොලෙජ් එකේ ඔහු ඉගෙනගත්ත කාලේ පොඩි චරිතවලට රංගනයෙන් දායක වුණා. ඊට අමතරව මිස්ටර් බීන් තිර රචනය කරන්න පටන් ගන්නවා. ඒ විදියට කතාවලට ස්ක්‍රිප්ට් ලියන ගමන් ඒ කතාවේ තියෙන චරිත කොහොමද හැසිරෙන්නේ? ඒ චරිතවල තියෙන ඇටිටියුඩ් සහ ප්‍රේක්ෂකින් මේ චරිත කොහොමද දකින්නේ කියන එක ඔහු කල්පනා කරද්දී විෂුවල් කොමඩි වල Taman දක්ෂයෙක් කියන එක ඔහුට තේරුණා. ඒකෙන් ඔහුගේ ආත්ම විශ්වාසය ටිකෙන් ටික වර්ධනය වෙන්න පටන් ගත්තා. Taman විශ්වාස කරොත් විෂුවල් කොමඩි වල ඉහළම තැනකට යන්න පුළුවන් කියලා ඔහු දැඩිව විශ්වාස කරා. කොලෙජ් එකේ තිබ්බ විවිධ ප්ලේ ඇක්ට් වලට ඔහු රංගනයෙන් දායක වුණා. ඒත් ඔහුට තියෙන කතනාබාධයත් එක්ක ඔහුට චරිත හරියටම පර්ෆෝම් කරන්න බැරි නිසා ගොඩක් වෙලාවට ඔහුට රඟපාන අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් ඒකෙන් නොසැලුණු මිස්ටර් බීන් තවත් ධෛර්යය අරගෙන ගොඩක් ටීවී ෂෝ වලට සහභාගී වෙන්න ඇප්ලයි කරා. නමුත් ඔහුගේ කතනාබාධය හැම ටීවී ෂෝ එකකටම ප්‍රශ්නයක් වුණා. සහ ඔහුව ටීවී ෂෝ හැම එකකින්ම රිජෙක්ට් කරා. ඒකෙන් ඔහු මානසිකව වැටුණත් ඔහු ඔහුගේ දක්ෂතාවය ගැන කවදාවත් සැක කෙරුවේ නැහැ. සහ අවතක්සේරු කරේ නැහැ. ඔහු තනිවම ඔහුගේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න උත්සාහ කරා. මේ අතරතුර ඔහුට වැටහුණා සාමාන්‍ය කතාබහේදී Tamanට හරියට කතා කරගන්න බැරි වුණා. Taman රඟපානකොට Tamanට හොඳට කතා කරන්න පුළුවන් කියලා. නැතිවුණු ආත්ම විශ්වාසය ඔහු ඒකෙන් නැවත ලබාගෙන ආයමත් රඟපාන්න ඇප්ලයි කරා. නමුත් මේ අවස්ථාවේ හොඳ මූණක් හා කඩවසම් ශරීරයක් නැහැ කියලා ඔහුව නැවත රිජෙක්ට් වෙන්න පටන් ගත්තා. මේ වගේ දෙයක් ඔබ හිතන්න ඔබට වුණා කියලා? සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් සාමාන්‍ය කෙනෙක්ට වුණා නම් ඔහු හිතන්නේ ඉංජිනේරින් මාස්ටර් ඩිග්‍රී එකකුත් තියාගෙන හොඳ ජොබ් එකක් කරගෙන පාඩුවේ ඉන්නේ නැතුව මේ විදියට රිජෙක්ට් වෙවි රඟපාන එක මැත්තේම නැහෙන්නේ මොන පිස්සුවකටද කියලා. නමුත් රෝවන් ඇට්කින්සන් අපි වගේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. ඔහු අසාමාන්‍ය මිනිස්සෙක්. ඒ බව ලෝකය දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔහු ඒ ගැන හොඳට දැනගෙන හිටියා. ඒ නිසා ඔහු ඔහුගේ ආශාවන් ලුහුබඳිනව වෙනුවට කවදාවත්
තමන්ගේ අඩය පිටිපස්සට තිබෙන්නේ නැහැ. ඒත් ඔහු එක දෙයක් හොඳින් තේරුම් ගත්තා. තමන්ට තියෙන කතනාබාධය සහ තමන්ගේ පෙනුම නිසා තමන්ට කිසිම ටීවී ෂෝ එකකට අවස්ථාව ලැබෙන්නේ නැහැ කියන එක. ඒ නිසා ඔහු බුද්ධිමත්ව හිතන්න පටන් ගත්තා. තමන්ට තියෙන ලොකුම දුර්වලතාවය තමන්ගේ ජීවිතයේ හොඳම අවස්ථාව කරගන්නේ කොහොමද කියලා. ඒ විදියට තමයි මිස්ටර් බීන් කියන චරිතය සූදානම් වුණේ. මේ කාලයේදී තමයි ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේදී රයිටර් රිචඩ් කර්ටිස් සහ ලොබින් විස්කෝල්ව ඔහුට මුණ ගැහෙන්නේ. රෝවන් ඔවුන් දෙදෙනා එක්ක මේ ගැන කතා කරා. ඊට පස්සේ තුන්දෙනා එකතු වෙලා මිස්ටර් බීන් ටීවී ෂෝ එකක් හදන්න ප්ලෑන් කරා. මුලින්ම මිස්ටර් වයිට් කියලා තමයි මේ කතාවට නම යෝජනා කරගෙන තිබ්බේ. පස්සේ හැමෝම එකතු වෙලා මිස්ටර් බීන් කියන නම දාන්න තීරණය කරා. 1990 ජනවාරි මාසේ 1 වෙනිදා මිස්ටර් බීන් ටීවී ෂෝ එක පළමු වතාවට විකාශනය කරා. බොහොම කෙටි කාලයක් තුල මේ ටීවී ෂෝ එකට හැමෝම ආදරය කරා සහ හැමෝම ආදරෙන් වැළඳගත්තා. මේ ෂෝ එක යන අතරතුර ඔහු බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධම විකට රංගන ශිල්පියා විදියට පත් වෙලා හිටියේ. මේ අතරින් ඔහු The Witch ෆිල්ම් එකෙත් රංගනයෙන් යෙදුණා. 1994 නිකුත් වන ජනප්‍රිය චිත්‍රපටයක් වන For Wedding ෆිල්ම් එකෙත් ඔහු රංගනයෙන් යෙදුණා. ඒ චිත්‍රපටයෙන් පස්සේ ඔහු සිනමාවෙත් ජනප්‍රිය තරුවක් බවට පත් වුණා. 2003 දක්වා අතර කාලේ ඔහු මයික් රෙඩ්, ජොනි ඉංග්ලිෂ්, Love Actually, ස්කුබිඩු ඇතුළුව තවත් ෆිල්ම් කිහිපයක රංගනයෙන් දායක වුණා. 2005 ජනප්‍රිය ක්‍රයිම් කොමඩි චිත්‍රපටයක් වුණු කීපින් මාම් ෆිල්ම් එකෙත් ඔහු රංගනයෙන් යෙදුණා. 2011 දී ඔහු රංගනයෙන් දායක වුණ ජොනි ඉංග්ලිෂ් රීබෝන් ෆිල්ම් එක බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලන්න සමත් වුණා. ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන කතා කරහොත් මිස්ටර් බීන් 1990 දී BBC එකේ මේකප් ආටිස්ට් කෙනෙක් විදියට වැඩ කරපු සුනේත්‍රා ශාස්ත්‍රී සමග විවාහ වෙනවා. බෙන්ජමින් හා ලිලි කියන්නේ ඒ දෙන්නගේ ළමයි. 2014 දී මේ දෙන්න දික්කසාද වෙනවා. ඊට පස්සේ 2015 දී මිස්ටර් බීන් ලුයිස් ෆෝඩ් එක්ක සම්බන්ධයක් පැවැත්වුණා. 2017 දී ලුයිස් මිස්ටර් බීන්ගේ තුන්වෙනි දරුවට උපත ලබා දෙනවා. තත්ත්වය සහ වාතාවරණය මොකක් වුණත් කවදාවත් අපි පරාජය බාර ගන්න හොඳ නැහැ. මොකද මෙච්චර ටීවී ෂෝ වලින් රිජෙක්ට් වෙලත් ඔහු කවදාවත් පරාජය බාරගත්තේ නැහැ. තමන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ගැන ඔහුට හොඳ විශ්වාසයක් තිබුණා. තමන්ගේ කතනාබාධය තමන්ට තියෙන අභියෝගය කියලා හිතපු ඔහු මුළු ලෝකයටම පෙන්නවා ඕනම ප්‍රශ්නයක් අපි හිතුවොත් ඒක අපේ අවස්ථාවක් කරගන්න පුළුවන් කියලා. අන්තිමේදී මෙන්න මේ දේ කියන්න අවශ්‍යයි කියලා ආර්ට් මීටරේ අපිට හිතුණා. අපේ ජීවිතවල අපිට විවිධ අභියෝග එනවා සහ ඔබට ඔබේ ජීවිතේත් විවිධ අභියෝග ඇවිත් ඇති. සමහර දේවල් ඔබේ ජීවිතේ හොඳම අභියෝගය කරගන්න. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔබට මේ වීඩියෝ එකෙන් පුංචි හරි යහපත් පෙළඹවීමක් ලැබුණා නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව.